මේ ලෝකේ අපි මේ හිතන දේවල් අපිට මේ මීඩියා වල පෙන්වන දේවල් මේ නිකන්නේ අපිට හම්බ වෙන්නේ. සල්ලි වේදම් කරලා නෙවෙන්නේ අපි ඉන්ටර්නෙට් එකට සල්ලි ගෙවුවට. අපිට නිකන් තමයි ඔය පල්ලේගම අමුතුරු ගැන විස්තර ටික ආවේ. ඒක කවුරු හිතලා බලන්න කවදාකවත් සත්‍ය හරියටම අසාධාරණයක් වෙච්ච තැනක වෙච්ච දේවල් අපිට දෙන්නේ නැහැ. නියම අසාධාරණේ තියෙන්නේ උතන නෙවෙයි. අසාධාරණේ තියෙන්නේ ළමයෙක් මහාන කරන එක තමයි අසාධාරණ. තව එකක් මේ අපි තාම දන්නේ නැහැ මේක ඇත්තටම වුණාද කියලා. අපි හිතමු ඒක වුණා කියලා. ඒකට එහෙම අසාධාරණයක් වෙලා අපි මේ බුදුහාමුදුරු වෙනුවෙන් අනේ කමන්නේ නැහැ කියලා පොඩි එකාට අතවරේ කරාට පස්සේ එහෙම පොඩි එකෙක් ලොකු මිනිසෙක් වෙලා මොන හරි වැරදි කරාම ඒ මනුස්සයාට ලං ගහන එක තරම් මෝඩ වැඩක්. මේ බුද්ධ ශාසනය විතරක වෙන්න පුළුවන්. ලංකාවේ විතර නෙවෙයි වෙනත් රටවලත් වෙනවා. ඔය බෞද්ධ රටවල. මේ පුංචි කාලේ ඉඳලා ආගම දෙන්න හොඳ නැහැ කියන්නේ ඒකයි. අනික අපි හිතන් ඉන්නේ සියලුම අපරාධ වෙන්නේ පන්සලේ කියලා.